අපේ තාත්තට ඩිෆෙන්ඩර් එකක් තියෙනවා. ඩොලර් ලක්ෂ කෝටියකට වඩා ගණන්. කෝටියකටත් වඩා ගණන්. තාන්න අර නංගිට පහයි. ඒකේ තියෙනවා ජීප් එකේ තියෙන ඕන හැම ඔප්ෂන් එකම. වෙනේ උන්ගේ තාත්තලාට වාහන තියෙනවද? අනේ ඇත්තමයි උන්ට කොහෙද ඩිෆෙන්ඩර්? උන්ට තියෙන්නේ 3 wheel. උදාහරණයකට 3 wheel එකක් ගමුකෝ. 3 wheel එකේ තියෙන්නේ වාහන මෝටරයක්ම තමයි. අපේ අප්පොච්චට තියෙන්නේ ලෑන්ඩ් මාස්ටර් එකක්. තෙල් ගහන්න ඕනේ නෑනේ. V8 එකක් තියෙන්නේ. නෑ. මලදී අපේ තාත්තා ගාව තිබුණේ Kia Sorento එකක්. අපි අප්පට හොන්ඩා ජුලෝල එකක් තිබ්බලු. මේ බාප්පලු එක හේතුවේ. හැමෝම දැනටමත් දන්නවා තාත්තලා ගාව තියෙන ඩොල්ෆින් වෑන් කියලා. දැන් බල තාත්තට වාහනයක් ඉස්සර නැද්ද? හරයක් තිබුණා අපිට. නෑ මට හරියට කියපන්. ඔයාගේ තාත්තට බෙන්ස් කාර් එකක් තියෙනවද? අපේ තාත්තට බෙන්ස් කාර් එකක් කරන් දුන්නේ විජේ රජුරුව ලංකාවට ආපු කාලේ. ඔයාගේ තාත්තා ගාව තියෙන ටෙස්ලා එකක් නේද? ඉස්සර එකක් තිබුණා. දැන් තියෙන්නේ පැන්ඩා ක්‍රොස් එකක්. ඔයාගේ තාත්තා මාත්. මං කියන්නේ මරට ගන්න තියෙන තාත්තට. කොහොමද කියන්නේ? මං දැකලා තියෙනවනේ මරට. මං දන්නේ. තාත්තේ ලොන් යනවා දැකලා තියෙනවා මම. මං දන්නේම නෑ. බරු කියන්න එපා. මං කියන්නේ